දැන් හොදාගෙන මහාට ගියාම ඒ උලින්ද හිතුණානේ. ඇද්දන්නේ වල. මේක නම් දුව ආත්මයකට හිතුන්නේ නැහැ දුව මේකේ. අරුණ කමන්න බන්දම වතුර නැහැ. තාත්තලා කාලෙත් ඉඩෝරයක් අල්ලලා මේලින්ද හිඳිලා නැහැ. කිලෝමීටරයක් ගමේ කට්ටිය ඇවිල්ලා ඉවරලා මේලින්දෙන් තමයි නෑවේ. මුළු ගාම මේලින්දෙන් නෑවේ. මෙතන ටැංකියක් ගහලා මෙහින් තමයි වතුර දුන්නේ අර කිලෝමීටරයක් ගමට. ඒකෙන් තමයි කට්ටිය වතුර බිව්වේ. දැන් මේලින්ද ආත්මයකට හිඳිච්ච නැතිලින්ද. මේලින්ද අතර උමංගංගාව ගැව්වට පස්සේ මේලින්ද හිඳුණා. මේ 22 නම්බරේ කියලා ගහලා තියෙනවා මහවැලියගෙන්ද මොකෙන්ද දන්නේ නැහැ. මේ ලින් හිඳුනොත් එහෙම වතුර මේව හාරලා දෙනවා කියලා. දැන් මේක හාරනවාද මේ ලින්ද? දැන් කොහින්ද අපි වතුර බොන්නේ? කොහින්ද අපි වග කරන්නේ? එතකොට මේ වාගේ අපරාධ කරලා මේ කට්ටිය ගිහිල්ලා මේ ටේබල් වල ඉඳගෙන හොඳට පාටි දානවා. කනවා බොනවා. අපි මොනවද කරන්නේ? කොට මහා පොළේ පස්ත කන්නේ. එතකොට ඒගොල්ලෝ වල පඩි තියෙනවා. අපිට පඩිත් අපි මහා පොළොව කිටුවත් තමයි අපිට සල්ලි. තාත්තලා ඉන්න කාලේ ඉඳලා කිලිද? ඈ ඒක කැඩ වැටුනම එකපාරම මැරලා ගිස්සම. දැන් ලොකු අපරාධයක් කියලා කිව්වේ කරලා. මේ ලින්ද අපේ තාත්තලාගේ තාත්තලා ඉන්න කාලෙත් මේ ලින්ද හිඳුනේ නැහැ. මේක නියගේ 7 අවුරුද්දක් නියගේ આવත් මේ ලින්ද හිඳුන්නේ නැහැ. මේ කුබුක් ගහයට එන උල්පත් වතුර. මේ මාසෙන්ගම මුළු මාසෙන්ගම නෑවේ මේකේ. මේ ලින්ද අද මේ වාගේ මේ බොක්කට හිඳිලා. දැන් එතකොට අපි කොහොමද ගොවිතැන් කරන්නේ? මේක හිරුවෙලිය මේ තියෙන ටික මෙහෙම වුණා. අර ගහපු උමංගංගාවට මේක ඔක්කොම ඇදගෙන ගියා. නානේ හිටපු ගමන් එන්නේ වතුර. අපි මේ ගොඩක් අසරණ වෙලා ඉන්නවා මේ නියංග හන්ද. බලදාරින් බලලා මේකට මොනවත් පිළියමක් යොදන්නෙත් නැහැ. අපි අසරණයි ගම්වල මිනිස්සු ඉඳා ඒගොල්ලෝ ලොකු තැන් වල ඉහළ තැන් වල ඉන්නවා. අපි මේ දුප්පත් මිනිස්සු ගැන බලන්නේවත් නැහැ. වගාවක් මේ ආධාරයක්වත් දෙන්නේ නැහැ. මොකද පැත්ත පළාතේවත් දෙන්නේ නැහැ කවුරු.